ලක්ෂයක තෑග්ගක් ගත්තනම් හරි. මේක තමා මගේ පූෆි කැමතිම බලකෝඩුව. එයා යනකොට තිබිච්ච විදියට හැම දෙයක්ම තියෙනවා. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා නෝන මහත්තයා. මෙන්න කාඩ් එක මගේ. අනේ පින්ක් මහත්තයා කොහොම හරි කළා මට මගේ පූෆිව හොයලා දෙන්න. එයා කොහේ ඉන්නවද දන්නේ. අපිට පෝසත් වෙන්න හොඳ පොටක් පෑදෙයි වගේ. අපිට පුළුවන් අරයා පස්සේ ගියොත් බලු පැටික්කි ළඟටම යන්න. අපි බල්ලවල්ල ගත්තට පස්සේ යාගේ දියමන්ති පටියත් අරගෙන තෑග්ග හැටියට දෙන ලක්ෂෙත් ගන්න පුළුවන්. මොකක්ද සුවඳ? මේ ප්‍රශ්නේ පතුලටම යන්න ඕනේ නැත්තම් බෑ. බය වෙන්න දෙයක් නෑ. අනිත් එක කුණු ලොරියක් ඇතුලේ ඉතින් මට මොනව වෙන්නද? මං කිව්ව දේ හරි නේද මල්ලිලා? Hey, Poofy! එන්න පින්ක් මාමා ඔයාව ගෙදර එක්කයි යන්න. ඔයාද? මම බය වුණානේ. කොහමද? අනේ සමා වෙන්න. ඔයා හොඳින් නේද? අර කරදරකාරන් අපුරු මිනිස්සයා තව පොඩ්ඩෙන් මය කොණ්ඩේ අවුල් කරලා දානවා. දැන් ප්‍රශ්නයක් නෑ. මං ඔයාට කිව්වනේ මේ පැත්තට මෙතයි කියලා. මේ පැත්ත එක්ක හොඳ නෑ. ගිහින් ඔය අතුලටලා ඉන්න. ඔයා නම් හරිම හොඳයි යන්නේ. ඇත්තමයි. මං ඔයාට ගොඩාක් කැමතියි. දැන්නේ තේරුනේ. මෙයා අතරමං වෙලා නෙමෙයි යාමයි ඇවිල්ලා ඉන්නේ. ඒත් මං ආපු වැඩේ කරන්න ඕන. පින්ක් මහත්තයා ඔයා මොකටද පූෆිගේ කෑම පිඟාන අරගෙන යන්නේ? ඒක පැහැදිලි කරන්න අමාරුයි නෝනා. ඔයාට තේරෙන එකක් නෑ. හරි තේරුණා. දැන් මං හොයාගත්ත පූෆිගේ එක දුර්වලකමක්. කවුරු හරි හිතාගෙන ඉන්නේ මං හරි මෝඩයෙක් කියලා. මේ කරදරකාරයනේ මාව බේරගන්න. හොඳයි ඉතින් කියන්නේ. එයාව අතාරිනවා. අනේ සමාවෙන්න මං ඒ වගේ දැනගෙන හිටියේ නෑ. දැන් ඉතින් මෙන්න මෙහෙට එනවා.
අයියෝ මේ සේරමුණේ මගේ වැරද්දෙන් පොඩ්ඩක් ඉන්නකෝ. ළමයිනි ගිහිල්ලා අම්මට උදව් කරන්න. බලන්නකෝ ලෝකා හරිම උරතල් පැටවුට් එක. බලනවකෝ හැටි ඇත්තටම මේක මහා ජරා ගොඩක්. ඒක නම් ඇත්ත තමයි ලොක්කා. හරිම ජරා ගඳක් එන්නේ. මගේ පූෆිව හොයලා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි පින්ක් මහත්තයා. දැන් සතුටින් ඉන්න පැටියෝ.